Hi guys, අද අපි බලන්න යන්නේ The 100 Season 1 Episode 2. එහෙනම් මේ පුතා. එපිසෝඩ් එක පටන් ගද්දි පෙන්නනවා අපේ සෙට් එක පණ කඩාගෙන දුවනවා. එහෙම දුවගෙන යද්දි මොන්ටිව වැටෙනවා. එතන තියෙනවා ඇටකොටු වගේ. ඒ ඉස්කබල එහෙම ගොඩක් වෙනස්. එතකොට ක්ලාක් අහන්නේ මොක්කුද මේ කියලා. අපේ කට්ටියට කෑ ගහන සද්දයක් එනවා ඉතින් ඒ ජැස්පර්ගේ. එයාලා ගිහිල්ලා බලනවා. එතන ජැස්පර් නෑ. එයාව අරගෙන ගිහිල්ලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ජැස්පර් බිම දිගේ ඇදගෙන යනවා. හැබැයි කවුද ඇදගෙන යන්නේ කියලා අපිට පෙන්වන්නේ නෑ. අපිට දැන් ආක් එක පෙන්නනවා. එයාලා මේ සිස්ටම් එක දිහා බලාගෙන ඉද්දි යාළුවට පේනවා 28 දෙනෙක් මැරිලා කියලා. හැබැයි යාළුවා මැරුන්නේ නෑ. යාළුවගේ බේස්ලට් එක ගැලෙව්වා. හැබැයි කියනවා කොහොම හරි කමියුනිකේට් කරගන්න විදියක් හොයාගන්න කියලා. ඒ වගේ මෙතෙන්ට chance ලැබිලා බලද්දි යාගේ පුතත් මැරිලා. හැබැයි යා මැරුන්නේ නෑ. එයාගේ බේස්ලට් එක බලෙන් ගැලෙව්වා. එතකොට කේන් කියනවා පහළ කට්ටියන්ට සර්වයිව් වෙන්න බෑ. එයාලා කොහොමත් මැරිලා යනවා. දැන් අපිත් මෙහෙම හිටියොත් අපිටත් මැරිලා යන්න වෙන්නේ. අපිටත් රිසෝසස් මදි. ඒ හින්දා අපි වෙන තීරණයකට එන්න ඕන කියලා. ඊට පස්සේ ඇබි කියනවා මම කියන දේ අහන්න අපි ටිකක් වෙලා බලන්න ඕන කියලා. අපිට දැන් වෙල්ස්ව පෙන්නනවා. එයාට මුකුත් වෙලා නැහැ. අර මුලදිම යානාවෙන් මරුණු දෙන්නව වලලා ඒ දෙන්නගේ අවසන් කටයුතු කරනවා එයා. ළමයි ටික එක එක වැඩ එක එක කට්ටිය තරුණ විසේ. කොහොම හරි ඉතින් දැන් බෙලමි නම් රාජකීය දිවියක් ගත කරනවා. වෙල්ස් අර දෙන්නගේ ඇඳුම් අරන් එනවා. ඒවත් වෙල්ස්ගෙන් මේ කට්ටිය ගන්නවා. මේ වෙලාවේ ගෑන් ළමෙක් කෑගන සත්‍යයක් ගිහිලා කට්ටියම ගිනි මැලේ පැත්තට යනවා. මෆි ගෑන් ළමෙක්ව ගින්දරට අල්ලන් ඉන්නවා. වෙල්ස් ඇවිල්ලා යව තල්ලු කරලා දානවා. කොහොම හරි එතන මෆි වෙල්සුයි පොඩි සටනක් පටන් ගන්නවා. ඊට පස්සේ වෙල්ස් කරන්නේ මර්ෆිව ගහලා බිම දාන එක. ඊට පස්සේ මර්ෆි පීයක් අරගෙන එනවා වෙල්ස්ට අයින්ද. ඊට පස්සේ බෙලමි වෙල්ස්ටත් පීයක් දීලා කියනවා සාධාරණ සටනක් කරමු කියලා. ඊට පස්සේ වෙල්ස් මර්ෆිව අල්ලගෙන පීය බෙල්ලට තියනවා. ඊට පස්සේ ක්ලාක් එනවා වෙල්ස් ඔක නවත්තන්න කියාගෙන. ඊට පස්සේ බෙලමි ගිහිල්ලා එයාගේ නංගිට හොඳයිද කියලා බලනවා. ක්ලාක් කියන්නේ අපිට ඇටැක් කරා මෙතන කවුරු හරි මිනිස්සු වගේ જાතියක් ඉන්නවා කියලා. පහළ මිනිස්සු ඉන්නවා නම් අපිට ජීවත් වෙන්න පුළුවන්. රේඩියේෂන් නැහැ. හැබැයි අපිට එයාලගෙන් බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ. ක්ලාක් අහනවා ඔයාගේ බෑන්ඩ් එක කොහෙද කියලා වෙල්ස්ගේ. ඊට පස්සේ වෙල්ස් කියනවා බෙලමි ගැලෙව්වා කියලා. ඊට පස්සේ ක්ලාක් කියනවා කී දෙනෙක්ගේ ගැලෙව්වද කියලා. ඊට පස්සේ මර්ෆි කියනවා 24යි. තව ගලවන්න තියෙනවා කියලා. තවද ක්ලාක් කියනවා එයාලා අපිට පල්ලෙහාට එව්වේ පල්ලෙහා ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලා මේ කරන වැඩෙන් උඩ කට්ටියයි අපි ඔය දෙකල්ලොම මරනවා කියලා. ඊට පස්සේ බෙලමි කියනවා ඔය බෑන්ඩ් එක ගලවලා දාන්න. ඕක බෙදන් ඉද්දි අපි හැමෝම හිරකාරයෝ කියලා. අය කියනවා බෙලමි අපි සර්වයිවර්ස්ලා, ඒ වගේම අපි වෝරියර්ස්ලා, ඒ වගේම මේ පොළොවේ ඉන්න කට්ටිය, ඒ කට්ටියන් මේ කට්ටියන් ග්‍රවුන්ඩර්ස්ලා කියලා. එයාලට බෑ අපිව පරද්දන්න කියලාත් බෙලමි කියනවා. ඊට පස්සේ ක්ලාක් යනවා මෙතනින්. මොන්ටි අහනවා ක්ලාක්ගෙන් අපි මොකද කරන්න කියලා. ඊට පස්සේ ක්ලාක් කියනවා අපි ජැස්පර් හොයාගෙන යන්න ඕනේ කියලා. ඇබි කියනවා චාන්ස්ලර්ට මට අවස්ථාව දෙන්න අපිට පොළොවට යන්න පුළුවන් වෙයි. මං මේක ගැන හොයලා බලන්න කියලා. ඊට පස්සේ චාන්ස්ලර් කියනවා අපි පොළොවට 100ක් යවුවා. දැන් ඉන්නේ 76යි. ඒගොල්ලෝ ඔක්කොම මැරෙනවා. අපිට වෙන අවස්ථාවක් නැහැ කියලා. මේ කට්ටිය 70ක් මැරිලා කියලා හිතාගත්තට ඇත්තටම මැරිලා දෙන්නයි අනිත් ඔක්කොම විස්පෑන් ගැලෙව්වා. ඒකට ඇබි කියනවා බලාපොරොත්තුව තමයි වැදගත් කියලා. ඒ වගේම මම ඡන්දෙ දුන්න චාන්ස්ලර් එයා මේ ගැන දැනගෙන හිටියා කියලා. ඊට පස්සේ මෙතෙන්ට එනවා කේන්. චාන්ස්ලර් කේන්ගෙන් අහනවා මාව මරන්න වැඩිපුර උවමනාවක් තියෙන්නේ කාටද කියලා. හැබැයි චාන්ස්ලර් මැරුණොත් ඊළඟ චාන්ස්ලර් වෙන්නේ කේන්. ඊට පස්සේ කේන් කියනවා මට කිසිම උවමනාවක් නැහැ ඔයාව මරන්න. ඊට පස්සේ චාන්ස්ලර් කියනවා අපි මේ වෙලාවේ මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කියලා. ක්ලාක් මේ වෙලාවේ ජැස්පර් හොයන්න තමයි යන්න හදන්නේ. ඒ වගේ මෙයා කියනවා කවුරුත් මාත් එක්ක එන්න එපා කියලාත්. ඒ වගේ මොන්ටිට කියනවා ඔයා මෙතන ඉඳන් මොන හරි කරන්න පුළුවන්ද බලන්න. මොකද එයා ඉංජිනේරින් ඉගෙනගෙන තියෙනවා. ක්ලාක් අහනවා ෆින්ගෙන් ඔයා යන්න ලෑස්තිද කියලා. ඒ වුණාට ෆින් පොඩ්ඩක් අදිමදි කරනවා. මොකද අච්චර දුර ඉඳන් හෙල්ලකින් ගැහුවා නම් එයා ජීවතුන් අතර ඉන්න විදියක් නැහනේ. ඊට පස්සේ වෙල්ස්
ක්ලාක් එක යනවා. ඒ වගේ මොන්ටි කියනවා ෆින්ට ජැස්පර් ඔයා විශ්වාස කරා කියලා. ඔක්ටේවියාට බෙහෙත් දා ඉන්නේ බෙලමි. දැන් ඔක්ටේවියා කියනවා මාත් එනවා කියලා. ඊට පස්සේ බෙලමි කියනවා ඔයා යන්න එපා. ඔයාගේ කකුල තුවාල වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ක්ලාක් බෙලමිට කියනවා ඔයාලන් ගන්න එකක් තියෙනවා. එන්න මාත් එක්ක යන්න කියලා. බෙලමි ඇයි මම එන්නේ කියලා ඇහුවට පස්සේ ක්ලාක් කියනවා මේ ළමයි ඔයා බයගුල්ලෙක් කියලා දැනගත්තොත් අවුල් නේද කියලා. ඊට පස්සේ බෙලමි පිටත් වෙනවා මර්ෆිටත් එයත් එක්ක එන්න කියනවා. ඊට පස්සේ බෙලමි එතන ඉන්න කෙනෙක්ට කියනවා නංගිව බලාගන්න. නංගිව කවුරු හරි ඇල්ලුවොත් එහෙම ඒකට උඹ වගේ කියන්න ඕනේ කියලා. ඊට පස්සේ වෙල්ස් ක්ලාක්ට කියනවා ඇයි අපි ඒ දෙන්නට කතා කරේ කියලා. ඊට පස්සේ මර්ෆි කියනවා ඇයි අපි ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. ඊට පස්සේ බෙලමි කියනවා ප්‍රින්සස් මැරුණා කියලා දැනගත්තොත් ඒ කට්ටිය පල්ලෙහාට එන්නේ නැහැ කියලා. ඒ වගේම බෙලමි තවත් කියනවා මම එයාගේ අත කපලා හරි මම බේස් සෙට් එක ගලවනවා කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ආක් එක රිපෙයාර් කරන කෙනෙක්. එයා නිකන් වැඩකාරයෙක් වගේ. බලද්දි මෙයා ගෑනු ළමෙක්. එයාගේ නම රේවන්. එයා මෙතන ඉන්න මැකැනිකල් වැඩේ. ඒ වගේම රේවන් ඇබීට කතා කරලා කියනවා අර සිරකාරයෝ ඉන්නේ. ඒ සිරකාරයන්ගෙන් කෙනෙක් බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇබී කියනවා එයාලට වෛරස් එකක් ගිහිලා තින්නේ කාටවත් ඇතුළට යන්න දෙන්න බෑ කියලා. ඒ වගේම මේ වෙලේ රේවන් කියනවා කවුන්සිලේ අපෙන් මොනවා හරි හංගනවා අපි බලාගමු කියලා. බෙලමිලා වෙල්ස්ට සද්දයක් දාද්දි එතෙන්ට එනවා ෆින්. හරි එහෙනම් අපි යමු නේද කියලා. කොහොම හරි මේ මර්ෆි බෙලමි ෆින්ට පොඩ්ඩක් බයයි. කොහොම හරි යන ගමන් වෙල්ස් බල යන්නේ ක්ලාක් දිහා. ඒක දෙක බෙලමි කියනවා ක්ලාක්ට ෆින් ඉද්දි ඔයා ගැන ගාණක් නෑ කියලා. මොන්ටි ඔක්ටේවියයි ටිකක් ෆිට වෙලා එයාලා ජැස්පර් ගැන විස්තර කතා කර කර ඉන්නවා. මොන්ටි උත්සාහ කරන්නේ විස් බෑන්ඩ් එකෙන් උඩට කමියුනිකේට් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොයලා බලන්න. ගඟින් එහා පැත්තට ගියාට පස්සේ තමයි ඒ කට්ටිය ඇටැක් කරේ. ඒ කට්ටිය හිතාගෙන ඉන්නවත් දන්නේ ගඟ කියන්නේ යාළගේ බෝඩ් එක කියලා. කොහොම හරි ඒගොල්ලොන්ට දියැලක් හම්බ වෙලා එයාලගේ වතුර ප්‍රශ්නෙත් ඉවරයි කියලා ක්ලාක් කියනවා. කොහොම හරි ෆින් ගිහිල්ලා වතුරට පැනලා ඉද්දි එයා ක්ලාක්වත් ඇදලා ගන්නවා වතුරට. මේ වෙලාවේ ක්ලාක් දකිනවා එක තැනක ලේ වගේ තියෙනවා. එතන ජැස්පර්ගේ කන්නඩි දෙකක් තියෙනවා. මේ ලේ තාම අලුත්. ෆින් කියනවා අපි දැන් ළඟයි කියලා. මේ වෙලාවේ ඇබී හදන්නේ පහළට කතා කරන්න ක්‍රමයක් හොයාගන්න. මේ වෙලාවේ සද්දයක් කියලා දොර ඇරලා බලද්දි රේවන් එතනින් උඩට නගිනවා. ඊට පස්සේ කොහොම හරි එයාලා රේවන්වත් ඇතුළට ගන්නවා. රේවන් ආපු ගමන් කියන්නේ අර ස්ක්‍රීන් එකේ ඉන්න කට්ටිය දිහා බලලා එයාලා මැරිලා නැහැ කියලා. හැබැයි රේවන්ටත් පෙන්නනවා විස් බෑන්ඩ් එකක්. මේ වෙලාවේ රේවන් කියන්නේ ඒගොල්ලෝ විස් බෑන්ඩ් ගලවනවා කියලා. ඊට පස්සේ ජැක්සන් කියනවා මොන මෝඩයෝද එහෙම කරන්න කියලා. ඊට පස්සේ ඇබී කියනවා අනිවාර්යෙන්ම එයාලා එහෙම කරනවා. මොකද අපි යාලට එපා කිව්වා කියලා. ඔක්ටේවියා සමනලෙක් පස්සේ යනවා. ඊට පස්සේ අර බෙලමි බලා ගන්න කියපු කෙනා බලද්දි ඔක්ටේවියා එතන නැහැ. ඔක්ටේවියා සමනලයා පස්සේ යනවා. අරයා ඔක්ටේවියා පස්සේ යනවා. කොහොම හරි බලා ගන්න කියපු කෙනා ඔක්ටේවියාට කිස්සක් දෙනවා. මෙතන වෙන වැඩක් පටන් ගන්නවා. කොහොම හරි අපේ කට්ටියන් සද්දයක් කියලා බලන්න යද්දි ජැස්පර් ගහක ගැට ගහලා. හැබැයි එයාගේ පපුවේ තියෙන තුවාලෙට බෙහෙත් දාලා වගේ. කොහොම හරි මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යද්දි ක්ලාක්ව වැටෙනවා උගුලකට. බෙලමි තමයි ආව බේරගන්නේ. කට්ටිය කියනවා ආව උඩට අදින්න කියලා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා ආව උඩට අදිනවා. බෙලමිට හිතුණක් දන්නේ ආව අතාරින්න. ක්ලාක් කියනවා අයියාට බේත් දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අනිත් කට්ටිය කියනවා එයාව යමක් විදියට පාවිච්චි කරන්න කියලා. කවුන්සිල් මීටින් එකක් තියෙනවා. ආක් එකේ ඇබී පැහැදිලි කරලා දෙනවා. ගොඩක් වෙලාවට මේ ළමයි එයාලගේ විස් බෑන්ඩ් ගලව ගන්නවා. ඒකයි එයාලා මැරිලා කියලා පෙන්වන්නේ. තව එයා කියනවා මේ ළමයින්ට තව වෙලාවක් ඕනේ අපි එයාලා ගැන හොයලා බලමු කියලා. ඒ වගේ මෙයා කියනවා සිස්ටම් එකේ ප්‍රශ්නේ හදන්න මාස 6ක් විතර යනවා. අපිට ඔක්සිජන් තියෙන මාස 4කට විතරයි කියලා. කට්ටිය කොහොමද තීරණය කරනවා මිනිස්සු 209 දෙනෙක් මරන්න. මොකද එතකොට ඔක්සිජන් ඉතුරු වෙනවා. මිනිස්සු මැරුවොත් එතකොට මෙයාලට මාස 6ක් ඇදගෙන ගිය හැකියි. මේ වෙලාවේ කට්ටිය ඡන්දෙ දෙනවා. 3ට 3ක් ඉන්නේ මරන්න කියන අයයි මරන්න එපා කියන අයයි. මේ වෙලාවේ චාන්ස්ලර්ගේ ඡන්දෙ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. චාන්ස්ලර් මේ වෙලාවේ කියනවා මිනිස්සුගේ සුභසිද්ධිය උදෙසා තමයි මම මගේ පුතාවත් පහළට යවුවේ. හැබැයි මම දන්නේ එයා ජීවත් වෙනවද නැද්ද කියලා. එයා කියනවා හැබැයි මට තාමත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එයා කියනවා මම ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. මේ අනුව එයාලට තව දවස් 10ක කාලයක් හම්බ වෙනවා. මේ වෙලාවේ චාන්ස්ලර් කියනවා ඇබීට ඔයාලට දවස් 10ක කාලයක් තියෙනවා කියලා. මෙයාලා ජැස්පර් ගලව ඉද්දි කොටියෙක් එනවා එයාලගේ පැත්තට. ඊට පස්සේ ක්ලාක් කියනවා බෙලමිට තුවක්කුව අරන් වෙඩි තියන්න කියලා. බෙලමි ළඟ තුවක්කුව නැහැ. ඊට පස්සේ වෙල්ස් ළඟ තුවක්කුව තිබිලා වෙල්ස්
කොටියට වෙඩි තියනවා හැබැයි වදින්නේ. අන්තිමේට කොටිය බෙලමිගේ ඔලුවට පයින්න යද්දි වෙල්ස් කොටියට වෙඩි තියනවා. තුවක්කුවේ උණ්ඩත් ඉවරයි. මේ වෙලාවේ ඇබී රේවන් හම්බෙලා කියනවා ඔයා 100 දිනක්ව පහළට යවුවා කියලා දන්නවා. හැබැයි හේතුව දන්නේ නැහැ. අපේ ආක් එක මිය යමින් තියෙන්නේ. අපිට මේකේ තවදුරටත් ජීවත් වෙන්න බෑ. හැබැයි අපිට දවස් 10ක් කාලයක් තියෙනවා පොළොව කොහොම හරි කමියුනිකේට් කරගෙන පොළොව ජීවත් වෙන්න සුදුසුයි කියලා පෙන්වන්න. අපි මෙහෙම කරේ නැත්නම් මිනිස්සු 320ක් මැරෙයි කියනවා. මොකද දවස් 10ක් විද්දි තවත් ඔක්සිජන් අඩු වෙන නිසා. ඇබී කියනවා මම ඔයාගේ ෆයිල් එක බැලුවා. ඔයා තමයි මෙහි ඉන්න හොඳම ඉංජිනේර්. ඒ වගේම තරුණම කෙනා. ඒ වගේම ඇබී පොඩි සිප්පයක් පෙන්වනවා මෙයාට. මේක දවස් 9ක් තියෙනවාට හදන්න. අපි මට පුළුවන් මේකෙන් පෘථිවියට යන්න කියලා. ඔයා කියන්නේ අවුරුදු 130ක් පරණ පොට් එකක් දවස් 9කින් ඔයාට පෘථිවියට යන්න හදලා දෙන්න කියලා. ඒ වගේම රේවන් කියනවා මට ඒක පුළුවන්. හැබැයි මාත් වෙනවත් එක්ක යන්න කියලා. ඒ වගේම රේවන් කියනවා ඔයාට විතරක් නෙමෙයි පොළොවේ ආදරය කරන කෙනෙක් ඉන්නේ. මටත් කෙනෙක් ඉන්නවා කියලා. ඒක තමයි මගේ කොන්දේසිය කියලාත් කියනවා. ඒ වගේම ඇබී කියනවා හරි එහෙනම් ඔයාත් මාත් එක්ක යනවා කියලා. කොහොම හරි කට්ටිය එනවා ජැස්පර්වත් අරගෙන ක්ලාක් කියනවා එයාට බැන්ඩේජ් ටිකකුයි උණු වතුර ටිකකුයි ලෑස්ති කරන්න කියලා. ඊට පස්සේ බෙලමි අර මරපු කොටියක් ගෙනල්ලා දාලා කියනවා කාටද බඩගිනි කියලා. ඊට පස්සේ බෙලමි එතන වැඩ වෙනවා කෑම ගෙනාවා කියලා. රේවන් උඩ අර පොඩ් එක හදනවා. ඒ වගේම කට්ටිය ඔක්කොම විස්බෑන්ඩ් ගලවනවා. ඒකේ තියෙන සිග්නල් නැති වෙනවා. මොකද කෑම කන්න ඕන නම් විස්බෑන්ඩ් ගලවන්න ඕනේ. ක්ලාක් කියනවා එයාට පොඩ්ඩක් අඩු වෙයි. හැබැයි බෙහෙත් හොයාගන්න ඕනේ කියලා. මේ වෙලාවේ ක්ලාක් දකිනවා විස්බෑන්ඩ් ගලවනවා කියලා. ඒක ගැලවුවොත් විතරයි කට්ටියන්ට කෑම හම්බෙන්නේ. ඒ වෙලාවේ ෆින් ගිහිල්ලා කෑම එකක් ගන්නවා. මර්ෆි කියනවා නීතියට අනුව වැඩ කරන්න කියලා. ඊට පස්සේ ෆින් කියනවා මං හිතන් හිටියේ නීතියක් නැහැ කියලා. කියනවා. බෙලමි දකිනවා එයාගේ නංගිව මුරු කරන්න දාලා ගියපු කෙනා නංගිත් එක්ක වෙන විදිහකට ඉන්නවා. මොනවත් බෙලමි මොනවත් කියන්නේ අපිට පළවෙනි මුරේ තියනවා කියලා ඉතින් යනවා. ඊට පස්සේ බෙලමි එයාව ගැට ගහලා ගහ කෙල්ලලා පිටත් වෙලා යනවා. ක්ලාකුයි ෆිනුයි කතා කර කර කෑම කකා ඉන්නවා. එතන උඩ ගහේ අමුතු මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා. එයාලද ග්‍රවුන්ඩර්ස්ලා. ඉතින් යාළුවනේ අද කතාව මෙතනින් ඉවරයි. The 100 season 1 episode 3 එකත් අරගෙන මම ඉක්මනට මෙන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye bye.